Hello everyone, this is your English coach Miss Love here. In today's lesson, I'm going to teach you conditionals. කොහොමද හරියට conditionals පාවිච්චි කරන්නේ? ඒ වගේම උදාහරණත් එක්ක අපි ඒවා තේරුම් ගන්න යන්නේ. lesson එකට යන්න කලින් චූටි මතක් කිරීමක් තියෙනවා. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මේ lessons ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ප්‍රධාන වශයෙන්ම conditionals වර්ග 4ක් තියෙනවා. ඊට අමතරව මේවා mix කරලා mix conditionals උත් තියෙනවා. හැබැයි ප්‍රධාන වර්ග 4යි. පළවෙනි එක තමයි zero conditionals. ඊළඟට first conditionals. තුන්වෙනි ආකාරය second conditionals. හතරවෙනි ආකාරය third conditionals. මේ conditionals කිව්වහම අපිට ටිකක් හුරු පුරුදු නැති ගතියක් තේරුණාට ඇත්තටම conditionals කියන්නේ මේ කොන්දේසි සහිත වාක්‍ය කියන අදහස. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි සිංහලෙන් කියනවා මෙන්න මෙහෙම. මට සල්ලි තිබුණා නම් මම මීට වඩා හොඳ කාර් එකක් ගන්නවා. මට සල්ලි තිබුණා නම් මම ගෙයක් හදනවා. එයා මේකට ආවේ නැත්තම් මමත් යන්නේ නැහැ. මේ වගේ වාක්‍ය තමයි conditionals වලින් අපි අදහස් කරන්නේ. ඉතින් මේක කියන්න පුළුවන්. ඒ වගේම මේකේ possibility එක අනුව තමයි මෙන්න මේ විදිහට ආකාර 4කට බෙදලා තියෙන්නේ. අපි බලමු පළවෙනි ආකාරය මොකක්ද කියලා. පළවෙනි ආකාරය තමයි zero conditionals. zero conditionals කියලා කියන්නේ නිශ්චිත වශයෙන්ම සිදු වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එහෙම නැත්නම් possibility එක ගොඩක් වැඩි. විය හැකියාව ගොඩක් වැඩි. සත්‍ය කරුණු. කොන්දේසියත් සත්‍ය වෙනවා නම් ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබිය යුතු ක්‍රියාවක්. මේ conditionals වල ඇත්තටම conditional වාක්‍යවල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි if clause එක, අනිත් එක තමයි main clause එක. if clause එකෙන් if කියන්නේ අපි දන්නවනේ නම් කියන අදහසනේ. එතකොට මේ නම් කියන අදහසෙන් අපි කොන්දේසිය තමයි ඉදිරිපත් කරන්නේ. main clause එකේ තමයි මේ කොන්දේසිය තෘප්ත වුණොත් ලැබෙන ප්‍රතිඵලය අඩංගු වෙන්නේ. අපි බලමු zero conditionals වල මෙන්න මේ කොටස් දෙක කොහොමද හදාගන්නේ කියලා. if conditional එක හදාගද්දී අපි if සමග ක්‍රියාපදයේ simple present ස්වරූපය යොදා ගන්නවා. ඒ කියන්නේ base form එක යොදා ගන්නවා. main clause එකටත් අපි present tense ම තමයි පාවිච්චි කරන්නේ. simple present tense. ඉතින් අපිට මේක double present කියලාත් හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියනවා. වතුර සෙල්සියස් අංශක 100ට රත් කරොත් නටනවා නේ. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක නිශ්චිත කාරණාවක්. ඒක සත්‍ය කාරණාවක්. It's a fact. බලන්න. අපි කොහොමද ඒක zero conditionals ආකාරයෙන් කියන්නේ? If you heat the water to 100 degrees Celsius, it boils. වතුර සෙල්සියස් අංශක 100ට රත් කළොත් එය නටනවා. මේක සත්‍ය කරුණක්. ඒ කොන්දේසිය තෘප්ත කළොත් අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය සිද්ධ වෙනවා. දෙවැනියට අපි ගමු උදාහරණයක් මෙන්න මෙහෙම. If you mix red and yellow, you get orange. ඔයා රතුයි කහයි මිශ්‍ර කළොත් ඔයාට තැඹිලි පාට හම්බෙනවා. මේකත් විද්‍යාත්මක සත්‍යයක්. මේක ඔයාට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන් මේ පාට දෙක එකතු කළොත් තැඹිලි පාට තමයි හම්බ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු first conditionals ගැන. first conditionals කියලා කියන්නේ පළමු කොන්දේසි. පළමු වන කොන්දේසි ආකාරය. මේ first conditionals වල අර zero conditionals වලට වඩා possibility එක චුට්ටක් විතර අඩුයි. ඒ කියන්නේ අනාගතයේ සිදුවීමට ඉඩ කඩක් සහිත මිසක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා කියන එක නෙමෙයි. අනිවාර්යයෙන්ම සිදු වෙන්න නම් කොන්දේසිය තෘප්ත විය යුතුමයි. පළමු කොන්දේසි ආකාරය අනාගතයේදී සිදුවිය හැකි සිදුවීම් විස්තර කරන්න තමයි යොදාගන්නේ. මේකේ
ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් if clause එක සහ main clause එක හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් if clause එකට if කියන කොටසත් එක්ක අපි යොදා ගන්න ඕනේ simple present verb එකක්. ඒ වගේම main clause එකට අපි යොදාගන්නේ will කියන පදය. will කියන්නේ අනාගත කාලයට අයිති වචනයක් නේ. නේද? අනාගත කාලයේදී තමයි අපි will පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මේ කොන්දේසිය නැත්නම් if clause එක තෘප්ත වුණොත් අනාගතයේදී යම් දෙයක් වෙයි කියලා තමයි අපි කියන්නේ මෙන්න මේ first conditionals වලදී. උදාහරණයක් විදිහට if she studies hard she will pass the exam. ඇය හොඳින් මහන්සි වෙලා පාඩම් කළොත් ඇය විභාගයේ සමත් වේවි. If she studies hard she will pass the exam. ඇය විභාගයේ පාස් වෙවි කියලා අපි කියන්නේ ඇය මහන්සි වෙලා පාඩම් කරනවා කියන කොන්දේසිය තෘප්ත වුණොත්. ඇය මහන්සි වෙලා පාඩම් කළේ නැත්නම් ඇය පාස් වෙන්නේ නැති බවත් ඒකෙම තියෙනවා. එතකොට අපි ඊළඟ උදාහරණය බලමු. If it rains tomorrow we will cancel the picnic. හෙට වැස්සොත් අපි trip එක cancel කරાવી. අපි ඒක අවලංගු කරાવી. වැස්සේ නැත්තම් ඉතින් එහෙම cancel කරන්න උවමනාවක් නැහැ. එතකොට වැස්ස කියන දේ තෘප්ත වුණොත් ඒ කොන්දේසිය තෘප්ත වුණොත් තමයි අනාගතයේ අර ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ. අනාගතයේම ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒකට ඔයාලට තේරෙනවා zero conditionals වලට වඩා first conditionals වලදී possibility එක විය හැකියාව චුට්ටක් විතර අඩු වෙලා තියෙනවා. කොන්දේසිය තෘප්ත වුණොත් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඊළඟට බලමු second conditionals ගැන. second conditionals එහෙම නැත්නම් දෙවන කොන්දේසි ආකාරය. මේවා hypothetical unreal situations. කල්පිත අවස්ථා. කල්පිත එහෙම නැත්නම් අසම්භාව්‍ය අවස්ථා. සිදුවීමට ඉඩකඩ අඩු. ඇයි සිදුවීමට ඉඩකඩ අඩුයි කියලා කියන්නේ මේකේ මේ තියෙන කොන්දේසියත් ඇත්තටම තෘප්ත නොවූ දෙයක්. ඒ හින්දා ප්‍රතිඵලය ලැබෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. මේකේ ස්ට්‍රක්චර් එක හදාගන්න. ඒ කියන්නේ if clause එක වගේම main clause එක හදාගන්නේ මෙන්න මේ විදිහට. if සමග අපි simple past verb එකක් use කරනවා. main clause එකට අපි would භාවිතා කරනවා. අපි දන්නවා would භාවිතා කළාම verb එකේ තියෙන base form එක තමයි අපි භාවිතා කරන්න ඕනේ. උදාහරණයක් බැලුවොත් if I were rich I would travel around the world. මම පොහොසත් වෙලා තිබුණා නම් මට ලෝකේ පුරා සංචාරය කරාවි. ඒ කරන්න අවස්ථාව තියෙවි. එතකොට මම පොහොසත් නැහැනේ. ඒ හින්දා මට ඒක කරන්න බැරි වෙනවා කියන එක තමයි ඒකේ යටි අරුත. හැබැයි කවදා හරි පොහොසත් වුණොත් අර දේ කරන්නත් පුළුවන් වෙනවා. එතකොට සිදුවීමේ සම්භාවිතාවය ඊටාම අඩු එකක්. දැනට මම පොහොසත් නැහැ. if I were rich කියන්නේ මම වුණා නම් කියන අදහස. ඊළඟට බලමු උදාහරණයක්. if I were a bird I would fly to the mountains. මම කුරුල්ලෙක් වුණා නම් මම කඳු දිහාට පියාඹා යාවි. ඒකට මම කුරුල්ලෙක් නෙමෙයිනේ. ඒ හින්දා මට කඳු වලට පියාඹන්නත් බෑ. ඉතින් මේ සිහින සම්බන්ධ තමන්ගේ මනක්කල්පිත අදහස් සම්බන්ධව එහෙම නැත්නම් මේ කොන්දේසියකින් තව ප්‍රතිඵලයක් ලැබෙන්නේ කොහොමද? එතකොට මේ තියෙන කොන්දේසියක් අඩංගු කරලා කියන්න පුළුවන් දේවල් තමයි මෙන්න මේ conditionals වලින් ඇත්තටම කියන්න පුළුවන්. හතරවෙනි conditionals ආකාරය. මේක third conditionals. තුන්වන කොන්දේසි ආකාරය. මේක අපි පාවිච්චි කරන්නේ අපිට අතීතයේදී කරගන්න බැරි වෙච්ච දේවල්, අතපසු වෙච්ච දේවල්. එහෙම නැත්නම් තව කෙනෙක් කරේ නැති අපි විවේචනීය කරනවා, අපි පසුතැවෙනවා. ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන්න. මේක හරිම වැදගත් දෙයක්. අපි නිතරම මේ වගේ අදහස් ප්‍රකාශ කරනවා. අපි දන්නේ මේක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. මේක කියන්න පුළුවන් ආකාරය තමයි third conditionals. අපි බලමු මේ වගේ එකක් ස්ට්‍රක්චර් කරගන්නේ කොහොමද කියලා.
if clause එක if කොටස හදාගන්නේ if plus past perfect verb එකක් හදාගන්න ඕනේ. කියන්නේ had සමග past participle යොදාගෙන අපි past perfect වලින් හදාගන්න ඕනේ. main clause එක හදාගන්න අපි පාවිච්චි කරනවා would have සමග අපි දන්නවා past participle verb එකක් use වෙන්න ඕනේ. අපේ ක්ලාසස් වලදී නම් අපි හරියට නිවැරදිව වෙලාව අරගෙන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ඔබ මේ වීඩියෝ එකේදී මතකද නැවත අසමින් ඒ දේ අමාරු නම් ඒක ඔයාගේ ඔළුවට දාගන්න උත්සාහ කරන්න. past perfect ගැන ඉදිරියේදීත් මම වීඩියෝ ගේන්නම්. දැනට past perfect කියලා කියන්නේ මේ had සමග past participle form එක verb එකේ තියෙනවනේ V3 ආකාරයේ. අන්න ඒ V3 ආකාරයේ පාවිච්චි කරලා තමයි අපි past perfect හදාගන්නේ. එතකොට if සමග මෙන්න මේ past perfect එකතු කරලා අපි if clause එක හදාගන්නවා third conditionals වලදී. main clause එක හැදෙන්නේ කොහොමද? would have plus past participle. එතකොට අපි බලමු උදාහරණ කිහිපයක්. If you had called me, I would have picked you up. මම ඔයාව අරන් තියෙන්න තිබුණා. ඔයා මට කෝල් කරලා තිබුණා නම්. කෝල් කරලා තිබුණා නම්. එතකොට කෝල් කළේ නැහැනේ. එතකොට මේ කන්ඩිෂනල් එකේ තේරුම තමයි සිදු කළේ නැති ක්‍රියාවක් ගැන ඒ නිසා සිදු වුණේ නැති දෙයක් ගැන අපි පසුතැවෙනවා. ඒක විවේචනය කරනවා. ඊළඟ උදාහරණය. She wouldn't have failed the test if she had studied harder. ඇය විභාගයේ අසමත් වෙලා තියෙන්නට තිබුණා. ඇය ටිකක් මහන්සි වෙලා පාඩම් කරලා තිබුණා නම්. එතකොට ඇය මහන්සි වෙලා පාඩම් කරේ නැති නිසා කොහොමත් විභාගේ ෆේල් වුණා. එතකොට සිදු කළේ නැති ක්‍රියාවක්, සිදු කළේ නැති තෘප්ත නොවූ කොන්දේසියක් නිසා ප්‍රතිඵලය නොලැබීම ගැන කනගාටුව පසුතැවීම ප්‍රකාශ කරනවා. හරි. අද දවසේ පාඩමෙන් ඔයා කන්ඩිෂනල්ස් සම්බන්ධ හොඳ පුළුල් දැනුමක් ලබා ගත්තා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරන්න, මේක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Subscribe for more videos. See you next time.